හරි ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ ඔයාලා හැම වගේ දන්න වයිල්ඩ් කුක්බුක් කියන YouTube channel එකේ මාසික ආදායම තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තමයි මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට වයිල්ඩ් කුක්බුක් YouTube channel එක 10 million subscribers ලා අරන් තියෙනවා. ඉතින් ලංකාවේ පළවෙනිම YouTube channel එක තමයි මේ 10 million subscribe ගත්තු වයිල්ඩ් කුක්බුක් කියන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ වෙනකොට මේ channel එකේ subscribers 10 million ඉන්නවා. ඒ වගේම videos 604ක් විතර videos උත් upload කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ channel එකේ වැඩිපුරම short video තමයි upload කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් වැඩියෙන්ම views ඇවිල්ලා තියෙනවා මිලියන 90 ගණන්, මිලියන 80 ගණන්, මිලියන 70 ගණන් views ඇවිල්ලා තියෙනවා මෙයාගේ short video වලට. ඉතින් මේක සම්පූර්ණයෙන්ම कुकिंग संबंध YouTube चैनल आता है मैं वाइल्ड कुकबुक කියන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලනවා කිව්ව මේ वाइल्ड कुकबुक එකේ මාසික ආදායම. ඉතින් අපි ඒක බලන්න නම් ඔයාලා හැමෝම දන්න social blade කියන වෙබ්සයිට් එකට යන්න ඕන. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා අපිට ඕනම YouTube channel එකක මාසික ආදායම ඒ වගේම තවත් ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහම social blade වෙබ්සයිට් එකට යමු. ඉතින් මම ඉස්සරහම මගේ Google Chrome browser එක මෙන්න මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ මම මෙතන social blade කියලා search කරගන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට social blade website එකට යනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙනවා search bar එක. ඉතින් අපි search bar එකට ගිහිල්ලා මෙතන search කරගමු wild cookbook කියලා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ channel එකේ සියලු විස්තර අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් subscribers ලා මිලියන 10ක් ඉන්නවා. ඒ වගේම views ඇවිල්ලා දෙනවා සම්පූර්ණයෙන්ම මිලියන මේ බිලියන 4.2 බිලියන views ඇවිල්ලා තියෙනවා. ඒ වගේම videos 604ක් upload කරලා දෙනවා. ඒ වගේම channel එක හදලා තියෙන්නේ 2020 නොවැම්බර් 1 වෙනිදා තමයි මේ channel එක හදලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ channel එක B+ කියන grade එකේ තමයි මෙන්න මේ විදිහට මේ channel එක මේ වෙනකොට තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම හොඳ තත්ත්වය තමයි මේ වෙනකොට මේ YouTube channel එක තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් subscribers rank එක. ඉතින් ලෝකෙම මේ වෙනකොට 400 වෙනි තැන තමයි මේ wild cookbook කියන YouTube channel එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ යටින් බලා ගන්න පුළුවන් views rank එක. ඉතින් ලෝකෙම මේ වෙනකොට 3180 වෙනි තැන තමයි මේ wild cookbook කියන YouTube channel එක views අතින් තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලංකාවේ first ranking ඇවිල්ලා තින්නේ මේ wild cookbook කියන YouTube channel එක. හරි ඊට පස්සේ මෙතන යටින් බලා ගන්න පුළුවන් මෙයාට අන්තිම දවස් 30ට subscribers ලා කොච්චරක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අන්තිම දවස් 30ට subscribers ලා 1,60,000ක් විතර මේ YouTube channel එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දවස් 30කට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා. මෙයාට දවස් 30කට subscribers ලා 1,60,000ක් විතර මෙයාගේ YouTube channel එකට එනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අන්තිම දවස් 30ට views කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් අන්තිම දවස් 30ට මිලියන 87ක් විතර views ඇවිල්ලා දෙනවා මේ wild cookbook කියන YouTube channel එකේ. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් monthly estimated earning කියලා. ඉතින් මෙතෙන්දී අපිට wild cookbook YouTube channel එකේ මාසික ආදායම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී පෙන්නනවා අපිට මෙතන අවම වශයෙන් USD 22000ක් මෙයා මේ channel එකේ මාසෙකට උපයනවා කියලා. ඉතින් ඇත්තටම මෙතන මේ USD 22000 කියන එක අපිට එච්චරම විශ්වාස කරන්න අමාරුයි. ඉතින් අපි ඉස්සරම් බලමු ලංකාවේ සල්ලි වලින් ඩොලර් එකක් කියන්නේ කීයක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න බලන්න මේ වෙනකොට ඩොලර් එකක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 293ක් කියලා. ඉතින් අතන තිබ්බේ 22000ක් මේ wild cookbook YouTube channel එකෙන් මාසෙකට උපයනවා කියලා. ඉතින් ඔයාලා දන්නවා YouTube short වලට අර long video තරම් ගෙවනවා පොඩ්ඩක් අඩුයි කියලා. ඉතින් පොඩ්ඩක් නෙමෙයි ඇත්තටම හොඳටම අඩුයි. ඉතින් long video වලට තමයි YouTube එකෙන් ගොඩක්ම ගෙවන්නේ. ඉතින් අපිට ඒකින්ද මේ මෙතන තියෙන USD 22000 කියන එක අපිට විශ්වාස කරන්න අමාරුයි. මොකද මේ social blade එක විස්තර වෙන්නේ අපිට ඔක්කොම long video වලින් මේ 22000 අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. නමුත් short video වලින් නම් මේ 22000 කොහොමත්ම එන්න විදිහක් නැහැ. ඉතින් අපි ඉස්සරම එකට කරගන්න ඕන මේ 22000 අපි 10කට බෙදලා කීයක් එනවද කියලා බලා ගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට 22000 10කට බෙදලා ආසන්න වශයෙන් කීයක් එනවද කියලා බලනවා. ඉතින් අපිට මෙතෙන්දී 22000 10කට බෙදුවාම 2200. ඉතින් අපිට මේ 2200 නම් කොහොම හරි විශ්වාස කරන්න පුළුවන් මේ wild cookbook YouTube channel එකට
මාසකට එනවා කියලා. මොකද අර 22000ම අපිට විශ්වාස කරන්න බෑ. එකෙන් කොටස් 10කට බෙදලා අපි ගත්තාම අපිට ආසන්න වශයෙන් හොයන්න පුළුවන් මේ channel එකෙන් මාසෙකට අවම වශයෙන් ඩොලර් 20 මේ ඩොලර් 2200ක් හොයනවා කියලා. හරි ඉතින් අපි මේ 2200 ලංකාවේ සල්ලි වලට හරවලා බලමු කීයක් මේ ලංකාවේ සල්ලි වලින් මෙයා මාසෙකට උපයනවාද කියලා. හරි ඩොලර් එකක් දැන් රුපියල් 293යි. ඉතින් අතන 2200යි තිබ්බේ. අපි බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 6,45,414ක් මාසෙකට අවම වශයෙන් මේ Wild Cookbook කියන YouTube channel එකෙන් මාසෙකට උපයනවා කියලා. ඉතින් මේක මේ අවම ගාන. ඉතින් මීට වඩා ඇත්තටම උපයනවා. ඉතින් මේ අවම ගාන තමයි 6,45,414 කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාසෙකට අවම වශයෙන් රුපියල් 6,45,414ක් විතර අවම වශයෙන් මේ Wild Cookbook කියන YouTube channel එකේ මාසෙකට උපයනවා කියලා. ඉතින් මේ වෙනකොට මේ channel එක 10 million subscribers ලා අරන් තියෙනවා. ඉතින් දැන්ට දවස් 4කට විතර කලින් තමයි මේ 10 million subscribers ලා අරගත්තේ. ඉතින් ගොඩක් ඉක්මනට තව subscribers ලා එකතු වෙයි මේ channel එකට. මොකද ඔයාලා දැක්කා මාසෙකට subscribers ලා 1,60,000ක් විතර මේ channel එකට අන්තිම දවස් 30 ඇවිල්ලා දිනවා. ඉතින් ගොඩක්ම හොඳ channel එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ යටින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වීඩියෝ එකකින් මෙයා කොච්චර මුදලක් උපයනවද ඒ වගේ දේවල් මෙතනින් යටින් ඔයාලට බලා ගන්න පුළුවන්. තව විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලටත් මේ දේවල් බලා ගන්න පුළුවන් මේ social blade website එකට ගියා නම්. ඉතින් අනිවාර්යයෙන්ම මේ Wild Cookbook YouTube channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න වීඩියෝ එකට. ඉතින් ළඟදීම මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.